咲いたね。このさ、このおにぎりやっぱり。ආයුබෝවන් හැමෝටම අද ඔන්න මමයි මමුයි දෙන්න උදේ පාන්දරම ගමනක් යනවා. ඒ කොහෙද දන්නවද? මගේ ක්ලාස් එකේ ටීචර්ස්ලාගේ මීටින් එකක් හැම මාස දෙක තුනකටම සැරයක් නීගතා බ්‍රාන්ච් එකේදී තියෙනවා. ඉතින් ඔන්න අද අපි දෙන්න ඒකට තමයි මේ උදේ පාන්දරම යන්නේ. ඔයාලා දන්නවනේ මොමොත් ඉතින් අපේ ක්ලාස් එකේ ඇසිස්ටන්ට් ටීචර් කෙනෙක් විදිහට වැඩ කරනවානේ. ඒ නිසා ඉතින් එයාත් මේ මීටින් එකට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. 新規はとレベルと定員と男性です。あとは土曜日にඋදේ වරුවම ඉතින් මේ මීටින් එක වෙනුවෙන් වියදම් වුණා. ඔන්න ඉතින් අපිට දවල් ඉඳන් කරන්න වැඩ ගොඩයි. මොකද මේ දවස්වල ටිකක් රස්නේනේ. ඒ නිසා උදේ පාන්දර හැමදාම මං රෝසවලට වතුර දාන්න ඕනේ. ඔන්න බලන්නකෝ මගේ වාහනේ ඉස්සරහා තියෙන්නේ ජපානයේ ගාබේජ් ට්‍රක් එක. එයාලා කුණු අරන් යන විදිය තමයි ඔයාලා මේ දැක්කේ. මං ඉතින් ඒකත් ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා ඔන්න එයාලගේ පිටිපස්සෙන්ම ටිකක් ගියා. මම ඉතින් ගෙදර ආව ගමන්ම ඇඳුම් මාරු කරන්නෙත් නැතුව මෙයාලට වතුර දාන්නයි මේ හදන්නේ. බලන්නකෝ උදේ මම ඉතින් හදිස්සියට දැක්කේ නැහැ. ඒ වුණාට ගොඩක් මල් පිපිලා. තාම මේ පිපිලා තියෙන්නේ මල් වත්තෙන් 3න් 1යි. මේකට ජපනීස් වලින් කියන්නේ සම්බුසකි. ඒ කියන්නේ 3න් 1ක් පිපිලා. තව 3න් 2ක්ම පිපෙන්න තියෙනවා. මම දන්නවා ඔයාලා මගේ මල් වත්ත බලන්න හරි ආසාවෙන් ඉන්නේ කියලා. ඇත්තටම මේ වීඩියෝ එක කරන දවසටත් වැඩිය ඊළඟ දවසේ තවත් පිපිලා තිබුණා. ඊළඟ වීඩියෝ එකෙන් ඔන්න මං හිතනවා මට ඔයාලව අනිවාර්යයෙන්ම සුරංගනා ලෝකෙකට එක්කන් යන්න පුළුවන්. හොඳේ? මේ දවස්වල මේ පොහොට්ටු තියෙන විදිහට එක සැරයක් හරි වතුර දාන්න නැතුව වේලිලා ගියොත් එහෙම මේ පොහොට්ටු ටික ලස්සනට පිපෙන්නේ නැතුව යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම උදේ හවස බලලා හොඳට වතුර දාන්න ඕනේ. අද ඉතින් පරක්කු වෙලා නිසා ඔන්න මම ඇඳුම් මාරු කරන්නෙත් නැතුව වතුර දාන්න පටන් ගත්තා. රෝස වලට වතුර දානකොට නම් අනිවාර්යයෙන්ම ඇඳුම් මාරු කරන්න ඕනේ. මොකද මම මොන තරම් ඇඳුම් ප්‍රමාණයක් මේ රෝස හින්දා නාස්ති කරගත්තද කියලා ඔයාලා දන්නේ නැහැ. යන තැන එහෙම් මෙහෙම් කටු ඇලිලා ඇඳුම් ඔක්කොම සවුත්තු වෙනවා. ඒ නිසා රෝස වලට සාත්තු කරනකොට නම් අනිවාර්යයෙන්ම සවුත්තුනාට කමක් නැති විදිහ ඇඳුමක් ඇඳගෙන තමයි අපි රෝස පැල අතරට යන්න ඕනේ. මේ බලන්නකෝ මේ පොහොට්ටු වල ලොකු මේවා නම් අනිවාර්යයෙන්ම හෙට වෙනකොට පිපෙනවා. මගේ රෝස් ගාඩන් එකේ සුවඳ රෝස ගොඩාක් තියෙනවා.
ඒ නිසා ඇත්තටම මේ විදිහට මම මල් වලට වතුර දානකොට මුළු වත්තම රෝස සුවඳයි. ඔයාලට මම මේ රෝස වත්ත පෙන්නුවට මේ සුවඳ ඔයාලට යවන්න විදිහක් නෑනේ. මේ දවස්වල හැමදාම උදේට මිදුලට එන එක මට හරීම සතුටක් වෙලා. ඇත්තටම කියනවා නම් රැට නිදාගන්නේ හෙට මොන මල පිපෙයිද, හෙට කොයි එක්කෙනා පිපෙයිද කියලා හිත. ඒ තරමටම ආසාවෙන් තමයි මම මේ දවස්වල ඉන්නේ. ඔයාලටත් මගේ වත්ත පැත්තේ එන්න පුළුවන් නම් ඇත්තටම කොච්චර හොඳද නේද? රෝස පැල ට්‍රිම් කරන විදිහට තමයි එයාලගෙන් ලස්සනට මල් ගන්න පුළුවන්. මේ සැරේ මම ටික පරක්කු වෙවි හෙමින් සැරේනේ රෝස ටික ට්‍රිම් කළේ. ඒ නිසා පරක්කු වෙලා පිපෙන පැලත් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම බිම තියෙන වැල් රෝස නම් මම මේ සැරේ ටිකක් කපන්න පරක්කු වුණා. මොකද මොහොත් හිටියේ නැහැනේ. ඒ නිසා මට තනියම තමයි ඔක්කොම කරගන්න උනේ. ඉතින් එහෙම වුණාම ඒ වගේ ටිකක් මල් පිපෙනවා පරක්කුයි. මේ බලන්නකෝ මම මෙන්න මේ රෝස වර්ගයට හරිම ආසයි. ඇත්තටම කියනවා නම් මල් නෙමෙයි ගෙඩි වගේ. ඔයාලට මම මේ පෙන්නන්නේ දෙවෙනි දවසේ. ඒ කියන්නේ ඊයේ මම ඔයාලට පෙන්නපු වීඩියෝ එකේ මීට වැඩිය චුට්ටක් විතර පොහොට්ටු ගතිය නේද තිබුණේ. ඉතින් අද උදේ නැගිටලා බලනකොට තවත් මල් ගොඩක් පිරීලා. ඉතින් ඒ නිසා මම ඔන්න ඔයාලට අද උදේත් ආයෙ පාරක් වීඩියෝ කළා. කලින් වීඩියෝ එකත් එක්කම ඔන්න අද මේ දවස් දෙකක රෝස තමයි තියෙන්නේ. මතකයි නේද මේ පොහොට්ටුව? ඊයේ ලොකුවට රතු පොහොට්ටුවක් තිබුණේ. ඔන්න අද පිපීගෙන ඇවිල්ලා. මෙයාලත් එහෙමයි. ඊයේ මෙයාලා පොහොට්ටු. ඔන්න අද පිපිලා. මේ දවස්වල උදේට පොහොට්ටු හවසට පිපෙනවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි මේ වත්තේ ඇවිදින එක. ඔයාලත් රෝස පැල ටිකක් හිටවන්න ගන්නකෝ. ඇත්තටම හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැරි තරම්. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද රෝස නඩත්තු කරන්නේ කියලා. ඒ නිසා ඔන්න ඔයාලා පටන් ගන්න කොහොමද? මම මුලින්ම මේ රෝස වත්ත පටන් ගත්තේ මගේ ක්ලාස් එකේ ළමයෙකුගේ අම්මා කෙනෙක්ගෙන් මට ලැබිච්ච රෝස පොකුරක් හින්දා. මම ඒක මුලින්ම පළවෙනි වීඩියෝ එකෙන් කියලා තියෙනවා. ඉතින් ඇත්තටම පුංචි දෙයකින් තමයි අපි මොනවා හරි දෙයක් පටන් ගන්නෙ. මේ වත්ත හදාගන්න මට අවුරුදු 5ක් ගියා. ඒ වුණාට මල් පිපෙනකොට ඔන්න මේ පැතිවල ඉන්න මිනිස්සු හැමෝම මගේ වත්තට එනවා. ඉතින් යාලා හැමෝම අහන දෙයක් තමයි ඔයා ජොබ් එකකුත් කරන ගමන් මේ තරම් ලස්සන රෝස වත්තක් කොහොමද කරන්නේ කියලා. අපේ පරණ කතාවක් තියෙනවනේ හිත ඇත්නම් පත කුඩාද කියලා නේද? මේ දවස්වල අපිට තාම උදේටයි රෑටයි දෙකට සීතලයි. ඒ වුණාට දවල්ට නම් 25 28 වගේ ගානට රත් වෙනවා. ඒ නිසා හවසට සීතල නිසා ඔන්න මට නම් ටිකක් ලේසි. මොකද දන්නවද? සීතල වුණාම වැඩිය සත්තු බෝ වෙන්නේ නැහැ. ඒ වගේම ලෙඩ රෝග හැදෙන්නෙත් නැහැ.
බලන්නකෝ ඔන්න 7 වෙනි මාසේ 8 වෙනි මාසේ වෙනකොට එක පාරටම සත්තු වහන්න පටන් ගන්නවා. ඒ වගේම ලෙඩ රෝගත් පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි කල් තියලම සුමානෙකට සැරයක් විතර පලිබෝධනාශක කෘමිනාශක පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් එහෙම රෝස නම් හදන්න බෑ. මේ තියෙන්නේ මගේ බිම හිටවලා තියෙන වැල් රෝස ටික. බලන්නකෝ එයාලා නම් තාම පොහොට්ටු විතරයි. හැබැයි පොහොට්ටු නම් ගණන් කරන්න බැරි තරම් තියෙනවා. මොකද දන්නවද එයාලා තාම පිපිලා නැත්තේ? මං එයාලව ට්‍රිම් කරන්න ටිකක් මේ සැරේ පරක්කු වුණා. පෝච්චි වල තියෙන ඒවා ටික තමයි මම ඉස්සෙල්ලාම ට්‍රිම් කළේ. ක්ලයිමින් රෝසස් ටික ට්‍රිම් කරන්න මං ටිකක් පරක්කු වුණා. ඒ නිසා තමයි එයාලා මල් හැදෙන්න ටිකක් පරක්කු. මගේ channel එකේ ඉන්න ගොඩක් අය රෝස මල් වලට ගොඩාක් ආදරය කරන අය කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ රෝස වලට තියෙන ප්‍රශ්න මට කමෙන්ට් කරලා කියන්න හොඳේ. මට පුළුවන් හැම උදව්වක්ම මම ඔයාලට දෙනවා. ඔයාලා ආස කරන රෝස වර්ග ඒ වගේම පාට හැම ඔන්න මට කමෙන්ට් කරලා කියන්න හොඳේ. මම නම් ආස කරන්නේ අර ඉස්සෙල්ලා මං ඔයාලට පෙන්නුවේ මගේ ඉස්සරහම තියෙන වැල් රෝස එක ගෙඩි වගේ කියලා. අන්න ඒ රෝස එකට තමයි මම නම් වැඩියෙන්ම කැමති. ඇත්තටම ඒක දැක්කහම මගේ හිත පිරෙනවා. මේ බලන්නකෝ මෙයා නම් වෙන එක්කෙනෙක්ගේ අස්සේ හැංගිලා පිපිලා. මෙයාගේ නම ස්පැනිෂ් බියුටි. බලන්නකෝ යාගේ ලස්සන ඇත්තටම ස්පැනිෂ් බියුටි. ඔයාලට හිතාගන්න පුළුවන්ද මේ පුහුට්ටු ටික සේරම පිපුණහම මෙතන මොන තරම් ලස්සනක් තියෙයිද කියලා. මමත් ඉතින් හරිම ආසාවෙන් බලන් ඉන්නේ. ඉන්නකෝ තව සමානයක් දෙකක් මං ඔයාලව ඒ සුරංගනා ලෝකෙට එක්කන් යනවා හොඳේ. ගිය සැරේ ලංකාවේ ඉඳලා එනකොට අරන් ආපු වටිනා බඩුවක් ඔන්න අද තමයි මම එළියට ගත්තේ. 私があれのあそこの俺か見てないかな知らない持ってきたのよ。なんでしょうなんでしょう見えるかなんでしょう金色のでこれをね今ね私ねここに置こうと思ってんのね。ここだからここちょっとこれもいらないしこれ片付けてちょっと狭いけどここに置くつもりだから今ちょっと掃除して ගිය අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා අපිට ලොකු භූමිකම්පාවක් තිබුණා. අන්න ඒ වෙලාවේ මම මෙතන තියලා තිබිච්ච මගේ බුදු පිළිමේ වැටිලා කුඩු වුණා. ඉතින් ඊට පස්සේ මට අවුරුද්දක්ම බුදුන් වදින්න තිබුණේ අම්මා ඉන්න කාලේ මට එවපු බුදුහාමුදුරුවන්ගේ වෙසක් කාඩ් විතරයි. ඉතින් මම මෙතන වෙසක් කාඩ් දෙක තුනක් තියලා තමයි බුදුන් වැන්දේ. මේ සැරේ මම අම්මගේ මරණ වෙලාවේ ලංකාවට ගිය වෙලාවේ ඔන්න විශේෂයෙන්ම බලලා නංගිත් එක්ක කැලණි ගිහින් බුදු පිළිමයක් අරගෙන ආවා.
しくなるよ。とも結婚したらあげるね。いや、これ持ってくのか。そう。 බලන්නකෝ මේ අවුරුදු 30කටත් වැඩිය පරණ රෙකෝඩර් එක තොමෝ විසි කරන්න දෙන්නේ නැහැ. එයාට ඒක විසි කළාම පාළුයිලු. ඉතින් ඒ නිසා මම මේ රෙකෝඩර් එක මෙතන ස්ටෑන්ඩ් එකක් විදිහට පාවිච්චි කරලා බුදු පිළිමේ තියාගන්න ලෑස්ති කළා. 私の大事なもの。 කලින් බුදු පිළිමේ මම තියලා තිබුණේ උඩින් රැක් එකක් ගහලා. ඒ නිසාමද කොහෙද භූමිකම්පාව වෙලාවේ ටක් ගාලා ඒක වැටිලා කුඩු වුණා. すごく嬉しいんだけど私。開けるよ。 අරන් ආවට මොකද ආයෙත් භූමිකම්පාවක් වුණොත් වැටෙයි කියලා මම මේක මෙතන තියන්නේ නැතුව වෙන හොඳ තැනක් නැද්ද කියලා ටිකක් කල්පනා කර කර තමයි හිටියේ. 嬉しい。 ඒත් අන්තිමට බලනකොට මෙතන තමයි මේකට සුදුසුම තැන.嬉しい。見て、これずっと待ってたんだよ。去年壊れてから。嬉しい。もう涙が出る。やっと出た、すごい。もう涙が出る。 බලන්නකෝ පුංචි කාලේ ඉඳලම චූටි දෙයටත් ඉක්මනටම කඳුළු වෙන මම. මේක කියන ගමන් ඔන්න ඔයාලට දැනුත් මට ඇඬෙනවා. හඳුන් කූරු ගහන ස්ටෑන්ඩ් එකකුත් මම අරන් ආවා. ඒ වුණාට මේක පාවිච්චි කරලා බලපුවාමයි තේරුනේ හඳුන් කූරු වල අලු සේරම බිමට වැටෙනවා. もう匂いがする。すごい。シナモンとかなんか。なんかシナモンが一番いいってペンチ言ってたよ。 මේ තියෙන්නේ මම ලංකාවෙන් ගෙන ආපු හඳුන් කූරු. වැඩි හරියක් ගෙන ආවේ කුරුඳු. 友がやってやる ?1、2の3、4の5、6、7、8。ポーズ誰に5？それ5でしょ ?6。いいじゃない？どうだろう。 අවුරුදු 1මාරකට පස්සේ ඔන්න මගේ ගෙට ලොකු එලියක් ආවා. いるっていう感じ。でも一応言っておくが、私あんまりそういうのに興味ないんだけど、それ置ける？あんまり見えないけど受ける。ちょっとこうかない。ママの前の後ろに。そうそう、昔のね。いい感じじゃない？とってもいい。 ඇත්තටම ගෙදර වගේම මගේ හිතෙත් තිබිච්ච ලොකු අඩුවක් පිරුණා. ඒ වැඩේත් ඉවර වෙලා ඔන්න මම මේ හදන්නේ රෑ කෑම හදන්නයි. අද අපේ ගෙදර රෑ කෑමට හදන්නේ ඔනිගිරි. රයිස් බෝල්ස් ඔයාලා දන්නවනේ. ඉතින් ඔන්න රයිස් බෝල්ස් හදනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දෙයක් තමයි තමගෝ යකි. තමගෝ යකි හදන්න නම් මම ඔයාලට කීප සැරයක්ම කියලා දීලා තියෙනවානේ. ඒ නිසා මේ වීඩියෝ එකේ ඔන්න ඒක ආයෙත් කියන්න යන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් description box එකේ මම link එක දාලා තියන්නම් බලන්න හොඳේ. තමගෝ යකි කියන්නේ රෝෂිනී ස්පෙෂල්. මම මේක රෝල් කරන්න මේ විදිහට හෂි පාවිච්චි කළාට ඔයාලට මං හිතන්නේ chopsticks වලින් මේක කරගන්න බෑ.
එහෙම වුණාම මේක හුඟක් වෙලාවට කුඩු වෙනවා සවුත්තු වෙනවා. ඒ නිසා ස්පැචුලා එකක් පාවිච්චි කරලා හොඳට මේක රෝල් කරගන්න පුළුවන්. ඉතින් හෂි වලට එච්චර පුරුදු නැති එක්කෙනෙක් නම් ස්පැචුලා එකක් පාවිච්චි කරලා ලස්සනට මේක හදා ගන්න හොඳේ. කොහොමදත් මුලින් ටිකක් කුඩුනාට ප්‍රශ්නයක් නැහැ. අන්තිම සැරේ රෝල් කරනකොට ලස්සනට රෝල් කරගත්තාම හරි. ජපානයේ තමගොයකි කියන්නේ හුඟක් පැණි රස කෑමක්. ඉතින් මම මේ හදන එක පැණි රස නැහැ. ඔයාලටත් පැණි රසට කන්න ඕනේ නම් මේකට සීනි ජපානයේ ඉන්නවා නම් මිරින් ටිකක් වැඩිපුර දාන්න හොඳේ. හදලා ඉවර වුණාට පස්සේ උණුවෙම මෙන්න මේ විදිහට මේ බැම්බු ෂීට් එකෙන් රෝල් කරලා තිබ්බහම ලස්සනට ෂේප් එක හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් මම අද දෙවෙනි ඩිෂ් එකට හොතාතේ ඒ කියන්නේ ස්කැලොප්ස් ටිකක් බෙද ගන්නයි හදන්නේ. මේවා නම් ජපානයේ තම්බලා බොයිල් කරලා තමයි තියෙන්නේ. ඒ නිසා අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. ගෙනල්ලා මේ වගේ මම නම් බටර් ටිකක් දාලා හොඳට දෙපැත්ත පුච්ච ගන්නවා. මම මේකට රස දාන්නේ ලුණු ගම්මිරිස් ඒ වගේම අන්තිමට ලිප නිමලා ඉවර වෙලා දෙහිස්ම ටිකක් දානවා. මේක ඇත්තටම හරිම රසයි ඒ වගේම ඇඟට මාර ගුණයි. ඉතින් ඔයාලත් මෙහෙ ඉන්නවා නම් මේක කන්න දන්නේ නැත්තම් මෙන්න මේ විදිහට බටර් වලින් හොඳට දෙපැත්ත රන්වන් පාට වෙනකන් පුච්චලා ලුණු ගම්මිරිස් දෙහිස්ම ටිකක් දාලා රස කරලා කාලා බලන්න. අපේ ගෙදර අය නම් මේකට මාර ආසයි. ඊළඟට මම අද හදන්නේ ආයෙත් ඔන්න ටෙම්පුරා. අපි ඉතින් අද ඔනිගිරිනේ හදන්නේ. ඒ නිසා ඉස්ම තියෙන කෑම මුකුත් මම හදන්නේ නැහැ. නිකන් අතට අරන් කන්න පුළුවන් පික්නික් යනකොට පාවිච්චි කරනවා වගේ කෑම තමයි අද ඉතින් හදන්නේ. මට මේ වට්ටක්ක ටික නම් ලාභෙට හම්බ වුණා. ඉතින් කපලක් තිබිච්ච නිසා ලේසියට මම අරන් ආවා. වට්ටක්ක බදිනකොට කලින් විනාඩි 2ක් මයික්‍රෝවේව් කරන්න. ඔන්න ඒ අතරතුරේ මගේ හොතාතේ ඒ කියන්නේ ස්කැලොප්ස් ටිකත් හොඳට ලස්සනට ක්‍රිස්පියට බැදිලා ඉවරයි. මම ඉතින් මේක නිමලා දෙහිස්ම ටිකක් දාලා කලවම් කරගත්තා. මේ තියෙන්නේ චිකුවා. ඔයාලා මම කලින් වීඩියෝ වල කමබොකු කනිකම කියලා සුදු මාළි වලින් හදපු කෑමක් ගැන කිව්වා මතක ඇති නේද? අන්න ඒ වගේම මේකත් හදලා තියෙන්නේ සුදු මාළු වලින්. ඒ ගණේටම තමයි තියෙන්නේ. මේක ඉතින් මෙහෙමම කන්නත් පුළුවන්. ඒ වුණාට මේ විදිහට බැදලා කනවා නම් මේක මාර රසයි. ඔන්න ජපානයේ ඉන්න අය මේක හරිම ලාභයි. එන් 100කට මේ පැකට් එකක් ගන්න පුළුවන්. අරගෙන බැදලා කාලා බලන්න හොඳේ. ඔන්න වට්ටක්ක ටික මම විනාඩි 2ක් ස්ටීම් කරගෙනයි තියෙන්නේ. වට්ටක්ක මේ විදිහට ස්ටීම් කරන්නේ නැතුව එකපාරටම බැද්දොත් එහෙම මැද්ද හයිය නිසා ටිකක් වෙලා වැඩිපුර බදින්න වෙනවා. එතකොට වටේ කළු වෙනවා ඇතුළ රසට තිබුණට වැඩක් නැහැ. ඒ නිසා මේක යන්තම් ටිකක් මේ විදිහට ස්ටීම් කරලා ගත්තාම අපිට තෙල් එකේ වැඩි වෙලා බදින්න නැතුව ඉක්මනටම එළියට ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉතින් අපේ ගෙදර හැමතිස්සෙම තියෙන අස්පරා. දැන් නම් අස්පරා කාලත් ඇති වෙලා. පාම් පිටි, බිත්තර, වතුර දාලා තමයි මම මේ බැටර් එක හදාගත්තේ. මම ඉතින් ලුණු ටිකකුත් දාගත්තා. හැබැයි ජැපනීස්ලා නම් ටෙම්පුරා බැටර් එකට ලුණු දාන්නේ නැහැ. ඔන්න මගේ හොතාතේ ඩිෂ් එකත් හරි. මේකට ගම්මිරිස් වැඩිපුර දාලා තියෙන නිසා හරිම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න හොඳේ. ඔන්න ඉතින් දැන් මගේ බිත්තරෙත් නිමිලා මම මේක ලස්සනට මේ විදිහට කපා ගන්නයි හදන්නේ. බලන්නකෝ මේ තමගොයකි එක හරියට කේක් එකක් වගේ. ටෙම්පුරා ටික නම් අන්තිමටම තමයි බෙද ගන්න ඕනේ. මොකද ටෙම්පුරා බෙදලා ගොඩක් වෙලා තිබ්බහම නිමුණට පස්සේ එච්චර රස නැති නිසා. මම ටෙම්පුරා ටික බදින අතරතුරේ මොමෝලට කිව්වා ඔනිගිරි ටික හදන්න ලෑස්ති කරගන්න කියලා.
මම නම් ඔන්න වට්ටක්කා බතල තෙම්පුරා කන්න හරිම ආසයි. ඒ වුණාට ජපානයට ආවට පස්සේ තමයි මම මේවා මෙහෙම බැදලා කන්න පුළුවන් කියලා දැනගත්තේ. චිකුවා බදිනකොට නම් ඔන්න අපි ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද චිකුවා වැඩි වෙලා බැද්දොත් එහෙම ඉක්මනටම පුපුරනවා. ඒ නිසා ඉක්මනට තෙල් එකට දාලා ටක් ටක් ගාලා දෙපැත්ත හරවලා ඉක්මනටම ලිපෙන් අයින් කරගන්න ඕනේ. අස්පරා ටිකත් ඔන්න මම නිකම්ම බැදගත්තා. මොකද අපි මේවා වත්තෙන් කඩාගත්තු අලුත්ම අස්පරානේ. කඩෙන් ගෙන ඒවා නම් ටිකක් හයියයි. ඒ නිසා ටිකක් තම්බලා තමයි ඒවා නම් බැදගන්න ඕනේ. ඔන්න බලන්නකෝ මගේ තෙම්පුරා ටිකේ ලස්සන. අපේ ගෙදර අය හරිම ආසයි තෙම්පුරා කන්න. මම ඉතින් ගෙදර හිටියේ නැත්තම් එයාලට ඉතින් තෙම්පුරා කන්න හම්බ වෙන්නේ නැහනේ. මේ මාළු ටික හදාගත්තේ ඔනිගිරි වලට දාන්න. සමහරු නම් සුදු බත් වලට මැද්දට මාළු දානවා. ඒ වුණාට මම අද මේ මාළු ටික දාලා බත් එකට මික්ස් කරගන්නයි හදන්නේ. එහෙම හදපුවම මම හිතනවා මැද්දට සුදු බත් වලට දාලා හදනවට වැඩිය රසයි කියලා. ඔන්න බලන්නකෝ ඉතින් මොමොයි තොමොයි දෙන්න තමයි ඔනිගිරි හදන්නේ. ඔනිගිරි රයිස් බෝල්ස් හදනකොට මේ පාවිච්චි කරන්න ෆුරිකාකේ කියලා කුඩු පැකට් වර්ගයක් තියෙනවා. මේවයි තියෙන්නේ හුඟක් වෙලාවට සීවීඩ්ස්, ඒ වගේම තල, ඒ වගේ දේවල් හොඳට වේලලා ලුණු දාලා කුඩු කරපු කුඩු. ඉතින් මේවා දාලා තමයි අපි මේ බත් එක ලස්සනට පාට කරගන්නේ. ඊට අමතරව ඉතින් මාළු වගේ දේවල් දාලා මේක රස කරගන්න පුළුවන්. ඔන්න මම අද ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඔන්න මට උත්තරේ කමෙන්ට් කරන්න හොඳේ. ඔයාලා හිතන විදිහට ජපානයේ පොපියුලර් ඔනිගිරි එක මොකද්ද? මම නම් ආස සුනාමයෝ. පොපියුලර් එක වගේම ඔයාලා කැමති ඔනිගිරි වර්ගයක් ඔන්න මට කමෙන්ට් කරලා කියන්න හොඳේ. මුලින්ම ඉතින් මේ විදිහට බත් ටික රෝල් කරගෙන ඉවර වෙලා අන්තිමට තමයි මම නම් මේ විදිහට නොරි තියලා මේක ඔතා ගන්නෙ. ඉතින් නොරි තියලා ඒ උඩින් ආයෙ රැප් කරන අයත් ඉන්නවා. මම නම් මේක මේ විදිහටම තිබ්බා. මොකද ආයෙ පාරක් රැප් කළාම දාඩිය දාලා බත් එක ටිකක් තෙමෙනවා. අද ඉතින් ගොඩාක් වැඩ තිබිච්ච දවසක්. ඒ නිසා ඇත්තටම හුඟක් රෑ වෙලයි මේ තියෙන්නේ. ඔන්න මොමෝට නම් දැන් බඩගින්න ඉවස ගන්න බැරුව තමයි ඉන්නේ. එයා නම් අනිත් අය මේසෙට එන්නත් කලින්ම ඔන්න ඔනිගිරි කන්න පටන් ගත්තා. කොනෝ ඔනිගිරි ගා යබයි ගුරයි ඔයිෂි. ඒ කියන්නේ මේ ඔනිගිරි එක මාර විදිහට රසයි. ඇත්තටම අපේ ගෙදර අය ඔනිගිරි කන්න හරිම ආසයි. මොකද දැන් එයාලා ඉස්කෝලේ යන්නේ නැහනේ. ඒ නිසා ගෙදර වැඩිය ඔනිගිරි හදන වෙලාවල් අඩුයි. අද ඉතින් ඔන්න 5 දෙනාම කෑම මේසෙට ඉන්නවා. ඒ වුණාට දැන් සාමාන්‍යයෙන් අපි කන වෙලාවට වැඩිය ටිකක් පරක්කුයි. ඒ නිසා ඔන්න කට්ටිය ඉක්මනටම කනවා. අපේ හස්බන්ඩ්ට නම් තෙම්පුරා හදන දාට අනිවාර්යයෙන්ම බියර් බොන්න ඕනේ. එයා බියර් වල බයිට් එකට පාවිච්චි කරන්නේ තෙම්පුරා. අදත් මගේ බිසි දවසක් ඉවර වුණේ මෙන්න මේ විදිහටයි. ඉතින් මාත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලව ලස්සන සුරංගනා ලෝකයකට එක්කන් යනවා. හොඳේ හැම දිනාටම වාසනාවන්ත ලස්සන දවසක් වේවා. කමෙන්ට් එකකුත් දාලා channel එකත් subscribe කරන්න හොඳේ.